සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ වජ්‍රාසනයේ මත දවස් 7ක් එක දිගට වැඩි. ඒක හැම බුදුරජාණන් වහන්සේටම සාධාරණයි. හේතුව මේ වජ්‍රාසනය තමයි මේ ලෝකේ පහළ වෙන අති සුවිශේෂීම ආසනය. වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට මාණික්‍යමය ආසනය. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය හැටියට මේ ආසනයේ ප්‍රමාණය වෙනස් වෙනවා. මෙවන් ආසනයක් මත මහ බෝසතාණන් වහන්සේ හැර වෙන කාටවත් වැඩ ඉන්න බෑ. ඒ සුදුසු වෙලාවට මහ පොළොවේ නාභිය පලාගෙන මේ ආසනය මතුවේ. වෙන කවුරුවත් වෙනුවෙන් මතුවෙන්නේ නැහැ. සුදුසු පාරමිතා පුරලා ඉවර කරලා ඉන්නවා. මොකද්ද මේ මහ පොළොවේ නාභිය කියලා කියන්නේ? මහා කල්පය ඇති වෙලා ලෝකේ විනාශ වෙනකොට, මහා කල්පේ විනාශ වෙන්න යනකොට අන්තිමටම විනාශ වෙන තැන. ඒ තමයි මේ මහ පොළොවේ ශක්තිමත්ම තැන. නැවත සක්වල හට ගන්නකොට මුලින්ම මතුවෙන තැන. අන්තිමටම වෙනසෙන තැන මුලින්ම හට ගන්න තැන. එතන තමයි මහ පොළොවේ නාභිය ශක්තිමත්. අපි ජීවත් වෙන ලෝකේ එතන කොතන වෙන්නේ? ධර්මයේ සඳහන් කරනවා ඒ වෙන කිසි තැනක් නෙමෙයි. ගයාවේ බෝධින් වහන්සේ පිහිටලා තියෙන්නේ ඒ නාභි මණ්ඩලයේ මතයි. විශ්වයේ පහළ වුණාද යම් තාක් බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලා සියලු දෙනාම බුද්ධත්වයේ ලබන්නේ එතන. අනාගතේ පහළ වෙනවද යම් තාක් ප්‍රමාණයක් සියලු දෙනාම බුදු වෙන්නේ එතනයි. මොකද හැම බෝධිසත්වයන් වහන්සේ නමක්ම ලෞතර බුද්ධත්වයේ ලබන්නේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින. සමාධීන් කෝටි ලක්ෂ 24ක් කියලා කියහම මේ කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවදින්න මාස ගාණක් ගත කරනවා. සුළු කාලයක් තුල ඊටාම වේගෙන් සමවදිනවා.